මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමනත් පොලිසියත් එක්ක හිතයිෂි ඉදිරියට කතා කරන්න පුළුවන්. දැන් හිතයිෂි තුවාල වෙලානේ ඉන්නේ. හැබැයි ඉදිරියට හිතයිෂි අනිවාර්යෙන්ම මේ ගැන කතා කරන්න පොලිසියට පැමිණෙනවා වෙන්නට හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ. අනිත් එක තමයි සංකල්පට දැන් මේ හිතයිෂි එළියට ආවේ නැත්තම් නිදහස් වෙන්නම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනිත් එක හිතයිෂි දැන් හිතා මතාම තමයි සංකල්පට ගොඩාක් වෙලාවට කතා කරන්නේ නැත්තේ. ඉතින් සංකල්පට ඒ විදිහට කතා කරන්නේ නැති හේතුවකුත් මේ වෙලාවේ අපිට පෙන්නලා දෙන්නට හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කිරීමට සූදානමකුත් ඇති කරගෙන තියෙන්නේ කියන කාරණාව ගැන අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී අනිවාර්යෙන්ම කතා කරන්නට කටයුතු කරගෙන යන්නේ කියන කතාව අපි මතක් කරනවා. ඉතින් කොහොමනත් අනිවාර්යෙන්ම හිතයිෂිට හරි වේදනාවක් තියෙන්න පුළුවන්කම තියෙනවා. හිතයිෂිට ඒ විදිහට වේදනාවක් තියෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ හේතුවක් නිසා. ඒ හේතුව තමයි අපිට මේ වෙලාවේ අනිවාර්යෙන්ම කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙන්නේ. විශේෂ හේතුවක් ගැන කියනවා නම් හිතයිෂිට වැරදි වැටහීමක් ඇවිත් තිබුණා. සංකල්ප සහ යෝනිගේ අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් සංකල්ප සහ යෝනි Taman නැති වුණොත් ආදරෙන් ඉඳීවි. Taman තමයි ඒගොල්ලන්ගේ ජීවිතේට ලොකුම කරදරයක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ කලබලයේ ගැන තමයි මේ වෙලාවේ හිතන්නේ. ඉතින් කොහොම හරි හොඳින්ම තේරුම් ගන්නට ඕනි කමක් තියෙනවා මෙන්න මේ වගේ කාරණාවක් ගැන. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක අපිට පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබෙනවම තමයි කියලයි අද හොඳටම අපිට කතා කර ගැනීමට chance එකක් තියාගෙන ඉන්නේ. තව දෙයක් මම ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන අද අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් සංකල්පට ගැලවෙන්නට මෙන්න මේ අවස්ථාව හොඳ දෙයක් වේවි. ඒ කියන්නේ සංකල්පට ගැලවෙන්න අවස්ථාව හම්බ වෙන්නේ අනිවාර්යෙන්ම ඔය වෙන කවුරුවත් හින්දා නෙමෙයි හිතයිෂි නිසාම තමයි. හිතයිෂි මේ විදියට පෙන්වීමකට ලක් කරාට පස්සේදී කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරනවා කියලයි මට අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම හිතයිෂි නිසා එළියට එන්න පුළුවන් වෙනවා වගේම ඉදිරියට Taman ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එකේ තේරුමක් නැහැ කියන එකත් මෙතනදී පෙන්වලා දෙන්න කටයුතු කරાવી කියන කතාව තමයි අද මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට ඉඩක් හදාගෙන හිටියේ කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ.